E8 වීසා එක ගැන ඇත්තම තොරතුරු දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මට කියන්න තියෙන්නේ E8 වීසා එක සම්බන්ධයෙන් මේ මහිනත් එක්ක අපිට කිසිම අනුමත වෙලා නැහැ රජයෙන් E8 වීසා එකට කවුරු හරි පිටරට යවන්න. අපි මූලිකවම අනුමතයක් ගත්ත කැබිනට් එකෙන් E8 වීසා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සාකච්ඡා මෙහෙවන්න. E8 වීසා සාර්ථක කර ගැනීමට අවශ්‍ය සාකච්ඡාව මෙහෙවනවා කියන්නේ එකක්. E8 වීසා වල රට යවනවා කියන්නේ තව එකක්. අපි මේකෙදි සිදු කරන්නේ අපි පැත්තෙන් E8 වීසා වලට කෙනෙක් රට යවනවා නම් මොන වගේ කරුණුද අපි සලකා බලන්න ඕනේ. යන කෙනාගේ වයස කොහොම වෙන්න ඕනද? ඔහුගේ හැකියාවන් මොනවද වෙන්න ඕනද? ඔහු නැවත රටට ගෙන්වා ගන්නේ කොහොමද? ඔහුගේ පඩිය මොන වගේ වෙන්න ඕනද? ඔහු මොන වගේ කාල සීමාවක රට ඉන්න ඕනද? අපි ඉල්ලීමක් තියෙනවා E8 වීසා වල කාල සීමාව මාස 8ක් වගේ සිට නිසා එක දිගට 3 වාරයක් ඔහුට රට යන්න අවස්ථාව ලබා දෙන්න. එතකොට වසර 2ක් වගේ කාලයක් ඔහුට රට ඉන්න පුළුවන්. උපයා ගන්න පුළුවන් මුදල හොඳයි. ඒක උඩ සාර්ථක ආර්ථික ඉලක්කයක් කරා යන්න පුළුවන් එකක් වෙන නිසා දෙවෙනි කාරණාව අපි කියන්නේ E8 වලදී මේ රටේ උන් මාස 8ක වගේ කෙටි කාලයක් නිසා උන්ට අපිට රටකට යන්න මුදල සාධාරණ විදිහට අවම මුදලක් වෙන්න ඕන. අපි කියනවා ඒක මාසික පඩියකට සමාන මුදලක් විතර උන්ට ගෙවන්න වෙන්න ඕන. නැත්නම් උන් රට යන කිසි තීරුමක් නැහැ. ඔය කරුණු කාරණා තොරතුරු අපි එකතු කර අපි පැත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි කොරවා රජයන්ට අපේ අවශ්‍යතාවය අභිලාෂ අපි දැනුවත් කරලා තියෙනවා මේ වෙනකොට. තාම මේ වෙනකන් කොරියානු රජය පැත්තෙන් අපිට ඒකට කිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. ඒකෙදී ප්‍රොසෙස් එකක් තියෙනවා යම් කිසි කෙටි කාලයක් යයි. ඒක නිසා මේ වෙනකන් අපිට E8 වීසා එකට කිසිවක් යවන්න පුළුවන් මට්ටමේ නැහැ. ඒ නිසා ඒ සඳහා කවුරු හෝ පිටත පාර්ශවයක් කියනවා නම් E8 එකට රට යවන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ වැරදි. මුදල් එකතු කරනවා නම් සම්පූර්ණ වැරදි. පාස්පෝර්ට් එකතු කරනවා සම්පූර්ණ වැරදි. එහෙම කරන්න කිසිම හැකියාවක් නැහැ. අපිටත් එහෙම අයිතිය ලැබෙන්නේ හැකියාව ලැබෙන්නේ රටවල් දෙක අතර අවබෝධතා කිවිසුමක් අත්සන් කරාට පස්සේ. අවබෝධතා කිවිසුම අත්සන් කරන්න යම් කිසි කාල සීමාවක් යයි. එතකන් අපිට බදවා ගැනීමක් හෝ වෙබ් එකේ පළගැනීමක් හෝ තොරතුරු කර ගැනීමක් හෝ අපකට හෝ අපගේ රැකියා ඒජන්සියට හෝ කිසිම හැකියාවක් නැහැ. මේ මාධ්‍යවල තැන් වල YouTube වල සහ හැමතැනම ප්‍රචාර වෙමින් තියෙනවා රැකියා ඒජන්සිය ශ්‍රී ලංකා ෆොරෙන් එම්ප්ලොයමන්ට් ඒජන්සිය කියන බියුරෝ එකට අයත් 100% රාජ්‍ය අනුග්‍රහයටදී තියෙන රැකියා ඒජන්සිය මේ වෙනකොට E8 සඳහා තොරතුරු එකතු කරනවා කියලා. මම වෙබ් එකට ගිහිල්ලා බැලුවා. ඒකෙදි වෙබ් එකේදී යාළගේ අභිලාෂයන් කැඳවන තොරතුරු එකතු කිරීමක් තියෙනවා. ඒක E8 සම්බන්ධ එකක් නෙවෙයි. අභිලාෂයන් කැඳවීමේ වෙබ් එකක් කොහොම ප්‍රචාර කරලා තියෙනවා. ඒක එළිය මාධ්‍යවල වැරදි වැටහීමක් හදාගෙන තියෙනවා. මේක E8 වලට කියලා E8 එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක හන්ද නොමග යන්න එපා. නොමග එයින් වලට හසු වෙන්න එපා. E8 සම්බන්ධයෙන් තොරතුරු එකතු කරන්න හෝ අභිලාෂයන් කැඳවන්න හෝ කිසිම හැකියාවක් නැහැ. මේ තොරතුරු එකතු කරගන්නේ වසරක් පුරාම රැකියා ඒජන්සිය ඔවුන්ගේ වසර පුරාවට රට යවන කණ්ඩායම් වල අනාගත අභිලාෂයන් මොනවද කියලා දැනගන්න තොරතුරු පමණ කවුරු හරි කෙනෙකුට අමතිතුමාගේ සම්බන්ධකම් තියෙනවා කියලා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ හෝ සම්බන්ධකම් තියෙනවා කියලා හෝ බියුරෝ එකේ සභාපතිගේ සම්බන්ධකම් තියෙනවා කියලා හෝ කිසි කෙනෙක් මේකට අතරමැදියන් විසින් පැමිණ මුදල් එකතු කිරීම හෝ පාස්පෝර්ට් එකතු කිරීම හෝ රට යවන්න පුළුවන් කියලා හෝ කිදෙන පොරොන්දු කිසිවකට අසු වෙන්න එපා. ඒක සම්පූර්ණ නීති ක්‍රියාවක්. ඉන්නේ මේ තරමට කැළඹිල්ල සහගත තත්ත්වයකට ඇති වෙන්න තරම් මේ E8 වීසා එක සම්බන්ධයෙන් හඹා යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. E8 වීසා එක යම් කිසි දවසකදී මුදුරු දිනකදී අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහට අනුමැතියක් එකඟතාවය කිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පමණයි ලැබෙන්නේ. එදාට අපි ඒක ක්‍රියාත්මක කරන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.